හරනේ 18 බලමු. 18 කියනවා KBR 0.0119 ග්‍රෑම් ස්කන්ධයක් ආශ්‍රිත ජලය ඝන සෙන්ටිමීටර 500ක ද්‍රවණය කළ විට එම ද්‍රාවණයෙහි K+ හි සංයුතිය ඝන ඩෙසිමීටරයට මවුල වලින් හා ppm වලින් පිළිවෙලින් කියලා අහනවා. මෙහෙමනේ. ඒතර මෙයාලා කියන්නේ KBR කියන ඝනය තියනවලු කොච්චර ස්කන්ධයක්ද 0.0119 ග්‍රෑම්. මේ KBR කියන ඝන කැටය දිය වෙලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර 500ක් ඇතුළේ. මේක 500ක් ඇතුළේ මේ KBR ලවණය දිය වෙලා තියෙනවා. ඒතර මෙයාලා කියනවා අපෙන් මේ ද්‍රාවණය තුල තියෙන K+ වල සංයුතිය. මේ ද්‍රාවණය තුල තියෙන K+ වල සංයුතිය ඝන ඩෙසිමීටරයට මවුල වලින් දෙන්න කියලා කියනවා. ඝන ඩෙසිමීටරයට මවුල වලින් දෙන්න කියලා කියන එක පැත්තකින් අනිත් පැත්තෙන් කියනවා K+ වල සංයුතියම ppm වලින් දෙන්න කියලා. ppm වලින් දෙන්න කියලා කියනවා. මෙහෙමනේ. අතර මේ කට්ටිය අහන්නේ අර මේ 500ක ද්‍රාවණය ඇතුලේ K+ වල සාන්ද්‍රණය අහන්නේ අතට. මේ ඝන ඩෙසිමීටරයට මවුල කීයක් K+ තියෙනවද කියලා අහන්නේ. ඊට පස්සේ අහනවා ppm වලින් කොච්චරක් තියෙනවද කියලා. අපි මුලින්ම බලමු ඝන ඩෙසිමීටරයට මවුල වලින් කොහොමද මේක ගන්නේ කියලා. දැන් KBR කියන්නේ ලවණයක්නේ. KBR කියන්නේ ලවණයක්. ඒක ලවණයක් වතුරට දැම්මහම සම්පූර්ණයෙන් කැඩෙනවා එයාගේ අයන වලට. KBR කැඩෙනවා K+ අයන මවුලයකටයි Br- මවුලයකට. සම්පූර්ණයෙන්ම දිය වෙන ලවණයක්. එතකොට ඇත්තටම KBR වල මවුලයකින් K+ මවුලයක් හම්බ වෙනවා. අපි බලමු KBR මේ 500 ඇතුළේ කොච්චර ප්‍රමාණයක් මවුල දිය වෙලා තිබ්බද කියලා. අර KBR වල ස්කන්ධය 0.0119 ග්‍රෑම්. ඒතර මේක මෞලික ස්කන්ධයෙන් KBR එක බෙදමු. K කියන්නේ 39යි. BR 80යි. 80යි 39 කියන්නේ 119. එතකොට 119 බෙදලා බලමු කොච්චර මවුල ගාණක් KBR දිය කරාද කියලා. ඇටේ. ඒතර මේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපි 119ට 119 කපන්න පුළුවන්. එතකොට 10 ඍණ 1යි 2යි 3යි 4ක් 1යි 10 ඍණ 4ක් මවුල දිය කරලා තියෙනවා. KBR 1යි 10 ඍණ 4ක් මවුල දිය කරලා තියෙනවා මේ 580. 580. එතකොට මේ KBR වල එක මවුලයකින් K+ මවුලයක් එනවනේ. ඒ කියන්නේ KBR 1යි 10 ඍණ 4ක් මවුල වලින් අනිවාර්යෙන්ම එන්න ඕනි මේ ගානම K+ මවුල. 1යි 10 ඍණ 4ක් මවුල එන්නේ. K+. මේක හිතෙන් හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් හිතෙන් හදන්නත් ඇත්තටම මේක පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට ඕනි 1000ක තියෙන මවුල ගානනේ. ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක්. අපිට ඕනේ 1000ක කොච්චර මවුල ගානක් දීලා තියෙනවද කියලා. දැන් මෙතන 500ක් තුල තමයි K+ මවුල මෙච්චරක් දී වෙලා තියෙන්නේ. ඝන සෙන්ටිමීටර 500ක් ඇස්සේ. 1යි 10 ඍණ 4ක්. අපිට ඕනේ 1000කනේ. ඒ කියන්නේ සාන්ද්‍රණය කියලා කියන්නේ. ඒතර 500ක් තුල 1යි 10 ඍණ 4ක් නම් 1000ක ඒ වගේ දෙගුණයක් දී වෙන්නේ මේ. 1යි 10 ඍණ 4ක් නම් මෙතන 2යි 10 ඍණ 4ක් තියෙන්න ඕනි K+ මේ ද්‍රාවණය ඇතුලේ. 2යි 10 ඍණ 4ක් මවුල තියෙනවා. කියන්නේ ඝන ඩෙසිමීටරයකට මවුල. ඕන අපිට හිතෙන් ගන්න පුළුවන් ඒ වගේ. 500ක් තුල KBR මවුල මෙච්චරක් නම් K+ මවුලත් ඒ ගානම තියෙන්න ඕනේ. K+ තියෙන්නේ 500ක 10 ඍණ 4ක් නම් 1000ක තියෙනවා ඒ වගේ දෙගුණයක් 2යි 10 ඍණ 4ක්. එහෙම හිතෙන් ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම හිතෙන් ගන්න බැරි නම් ඉතින් නෝමල් විදිහට සාන්ද්‍රණය අපිට K+ වල ඕනි මවුල ගාන බෙදීම් පරිමාව. ඒතර මෙයාගේ සාන්ද්‍රණය අපිට ඕනි අනිවාර්යෙන් C නේ ඕනි. ඒතර මවුල ගාන තියෙනවා 1යි 10 ඍණ 4ක් මේ 580. එතකොට V කියලා කියන්නේ පරිමාව. ඝන සෙන්ටිමීටර 500. ඝන ඩෙසිමීටර කරමු එක 10 ඍණ 3න් ගුණ කරලා. හරි. එතකොට මවුල මෙතන ඉන්න ඝන ඩෙසිමීටර. එතකොට අරකම එනවනේ. 2යි 10 ඍණ 4ක්ම එනවා සාන්ද්‍රණය. මේක සුළු කරලා බැලුවා. එහෙම ගන්නත් පුළුවන් K+ වල සාන්ද්‍රණය කොච්චරද කියලා. හරි. කොහොම තමයි අපිට මේක ගන්න වෙන්නේ C සාන්ද්‍රණය. ඝන ඩෙසිමීටරයකට මවුල. අය අපිට ඕනේ ppm වලින් ගන්නත් කියනවනේ යාලා. එතන ppm කියන්නේ මොකක්ද?
ppm කියලා කියන්නේ මොකක්ද ද්‍රාවණය? parts per million කියලා කියන්නේ මිලියනට කොටස් ගන්න. මිලියනකට කොටස් කීයක් තියෙනවද කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි ppm ගානක් හොයන්නේ මේක හිතන්න මිශ්‍රණයක් තියෙනවා ඒකේ AB කියලා දෙන්නෙක් ඉන්නවා කියලා. AB කියලා දෙන්නෙක් ඉන්නවා කියලා. එතකොට මේ A ගේ ppm වගේ අපි ගන්න සාමාන්‍යයෙන් A වල ppm ගන්නේ A වල ස්කන්ධය තියෙන්නේ. මේ A වල ස්කන්ධය මුළු ස්කන්ධයෙන් බෙදලා A වල ස්කන්ධය විතරක් අරගෙන මුළු ස්කන්ධයෙන් බෙදලා අපි මිලියන 10 6න් ගුණ කරනවා. ඒ කියන්නේ A වල ස්කන්ධය අරගෙන A වල ස්කන්ධය අරගෙන බෙදනවා මුළු ස්කන්ධය. ඒ කියන්නේ A වලයි B වලයි දෙකේම ස්කන්ධය. ඒකල්ල ගුණ කරනවා මේක 10 6න්. හරි මේ ගුණ කරනවා 10 6න්. එතකොට අපිට ගන්න පුළුවන් මේකේ A වල ppm වගේ කීයද කියලා. A වල ppm වගේ. B වල ppm කියන්නේ B වල ස්කන්ධය මුළු ස්කන්ධයෙන් බෙදලා 10 6න් ගුණ කරනවා. ඕකනේ කතාව ppm ගන්න. එතකොට දැන් අපිට ඕනේ k+ වල ppm වගේ නේද? k+ වල ppm නේ අපිට ඕනේ. එතකොට k+ වල ppm කියලා කියන්නේ k+ වල ස්කන්ධය කොච්චරක් තියෙනවද මේ 500 ඇතුලේ? k+ වල ස්කන්ධය කොච්චරක් තියෙනවද මුළු ස්කන්ධයෙන් බෙදුවන හරිය. මුළු ස්කන්ධය. එතකොට මේක ගුණ කරමු 10 6න් මිලියන් කියන්නේ. මිලියන කියන්නේ 10 6න්. ඕක තමයි k+ වල ppm කියලා ඇත්තටම ppm කියලා කියන්නේ ඕකයි. ඕනම කෙනෙක්ගේ ppm කියන්නේ ස්කන්ධ අනුපාතය 10 6න් ගුණ කරා නම් ppm ගත්තේ. අපි දැන් මුලින්ම ගමු k+ වල ස්කන්ධය කොච්චරක්ද කියලා. මෙහෙමනේ. අපිට ඇත්තටම k+ වල මවුල ගාන කලින් ආවා. මේ 500 ඇතුලේ k+ මවුල කොච්චරක් තියෙනවද කියලා ආවා. අපිට ස්කන්ධය ගන්න පුළුවන් මේ මවුල ගාන. k+ වල මවුල තිබ්බා කීයද? 1.10 500 ඇතුලේ මේ මවුල ගාන අපි ගුණ කරමු එයාගේ මෞලික ස්කන්ධය k වල. ඒතර 39 නේ k වල මෞලික ස්කන්ධය. ඒතර ගණන මේ මවුලයට ග්‍රෑම්. මෙතනින් එනවා k+ වල ස්කන්ධය කොච්චරක් තියෙනවද කියලා. 500 ඇතුලේ. මේක බෙදුව මුළු ස්කන්ධය කියලා කියන්නේ දැන් මේක හිතෙන් ගන්න පුළුවන් නම් හොඳයි මුළු ස්කන්ධය. කියන්නේ මේක ඝනත්වය දීලා තිබ්බ නේද? ඝන ඩෙසිමීටර කිලෝග්‍රෑම් 1යි කියලා. කියන්නේ ඝන ඩෙසිමීටරයකට කිලෝග්‍රෑම් 1ක ස්කන්ධයක් තියෙනවා කියලා කියන්නේ. ඝන ඩෙසිමීටරයක් ඇතුලේ කිලෝ 1ක් මේකේ ස්කන්ධය තියෙනවා කියලා කියන්නේ. මුළු ස්කන්ධය. එතකොට දැන් 500ක් ඇතුලේ ඒ වගේ භාගයක් ඇතිනේ. කියන්නේ ඝන ඩෙසිමීටරයට කිලෝග්‍රෑම් 1ක් තියෙනවා නම් 500ක් ඇතුලේ කියන්නේ මේ 1000කට කිලෝ 1ක් බරයි නම් ද්‍රාවණය 500කට ඒ වගේ භාගයක් බරයි. කියන්නේ කිලෝ එකෙන් භාගයක් එන්නේ 0.5 කිලෝග්‍රෑම්. අපි ග්‍රෑම් වලින් ගමු මොකද මෙතන මවුලට ග්‍රෑම් නේ තියෙන්නේ. 0.5 කිලෝග්‍රෑම් කියන්නේ ග්‍රෑම් 500යි. හරි. කිලෝග්‍රෑම් එකක භාගයක් කියන්නේ ග්‍රෑම් 500. එතකොට මුළු ස්කන්ධය කිලිම ග්‍රෑම් 500 කියලා ගත්තා. ග්‍රෑම් 500. එකපාරට මුළු ස්කන්ධය ගන්න බැරි නම් මෙහෙමනේ ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. එතකොට ස්කන්ධයනේ අපිට දැන් ඕනේ මුළු ස්කන්ධයනේ. ඝනත්වය 1යි. හරි. කිලෝග්‍රෑම් ඝන ඩෙසිමීටරයට සමාන ස්කන්ධය බෙදීම පරිමාව කියන්නේ මේ ද්‍රාවණයේ මුළු පරිමාව. ඝන ඩෙසිමීටර වලින් ගමු උතර 0.5 ඝන ඩෙසිමීටර. ඔය විදිහට. අර මේක මේකෙන් ගුණ කරලා කිලෝග්‍රෑම් වලින් ස්කන්ධය ගන්න පුළුවන්. ඔයාලට හිතෙන් ගන්න බැරි. ඔය හිතෙන් ගන්න පුළුවන් නම් හොඳයි මුළු ස්කන්ධය. මේ ඝනත්වයෙන් ඇත්තටම කියන්නේ ඝන ඩෙසිමීටරයක් ඇතුලේ කිලෝග්‍රෑම් එකක් බරයි කියන්නේ. එහෙනම් 500 ඒ වගේ භාගයක් බරයි. හිතෙන් ගන්න පුළුවන් නම් හොඳයි නැත්නම් රෝ සමානයි m බෙදීම v දාලා මේකේ මුළු ස්කන්ධය ගන්න. ග්‍රෑම් 500ක් එනවා. හරි. ඒක ග්‍රෑම් 500ක් එනවා. එතකොට මේක සුළු කරාම මේක 10න් ගුණ කරන්නත් එපා මොකද මිලියන් නේ. පාර්ට්ස් per මිලියන් නේ අහන්නේ. ඒතර මේක සුළු කරලා බලන්න එතකොට මේ 10 4ට මෙතන 6 කැපි. මේ 10 බිංදු දෙකට මෙතන බිංදු දෙකක් කැපෙනවා. එතකොට 39 බෙදීම 5 කියලා එනවා. 39 බෙදීම 5 කියලා කියන්නේ 78 බෙදීම 10 නේ.
දෙකම දෙකෙන් ගුණ කරොත් 78 බෙදීම 10 78 බෙදීම 10 කියලා කියන්නේ 7.8. එතකොට ppm වලින් 7.8ක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට සරලව කිව්වොත් ppm කියන්නේ මොකාගේ හරි එයාගේ ස්කන්ධය මුළු ස්කන්ධයෙන් බෙදලා 10න් ගුණ කරන්න ඕනේ. එතකොට අපි මේ කරේ k+ වල ppm ගන්න k+ වල ස්කන්ධය වෙනම හෙව්වා. k+ වල ස්කන්ධය ගන්න k+ වල මවුල ගන්න අපි කලින් ගත්තා 1.10 කියලා. මේ 500 ඇතුලේ k+ මවුල 1.10 තිබ්බනේ දිය වෙලා. ඊට පස්සේ k+ ස්කන්ධය කරන්න අපි එයාගේ මෞලික ස්කන්ධය ගුණ කරා 39. එතකොට එනවා k+ වල ස්කන්ධය ග්‍රෑම් වලින්. මුළු ස්කන්ධය ගන්න ගානේ දීලා දෙනවා ඝනත්වය කොච්චරද කියලා. කියන්නේ මේ මුළු ද්‍රාවණයම ඝන ඩෙසිමීටර එක කොච්චර කිලෝග්‍රෑම් ගානක් තිබ්බද කියලා ගාන තියෙනවා ඝනත්වය. එතකොට 500ක අපි කොච්චර මුළු ස්කන්ධයක් ඇද්ද කියලා හොයාගත්තා. ග්‍රෑම් 500. හරි. ඒක ලේක සුළු කරාම අපිට 7.8ක් කියලා එනවා. එතකොට උත්තරේ 5 කියලා එනවා. ඔයාලට ඕන මෙහෙම හදන්නත් පුළුවන් දැන්. ppm කියන එක ඇත්තටම දන්නේ නැති වුණාට එයාලා තව උදව්වක් කරලා තියෙනවා මේ කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් වලින් කිව්වත් ppm තමයි කියලා. බලන්නකො වරහන් ඇතුලේ තියෙනවා ppm වලට වරහන් ඇතුලේ තියෙනවා කිලෝග්‍රෑම් එකට මිලිග්‍රෑම් ගාන කිව්වත් හරි. මේ ppm තමයි කියලා තියෙනවා. ඔයාලට ඕන නම් මෙහෙම ppm කියන එක ඕන නැත්තම් ඇත්තටම ppm කියන ඉල අමතකයි කියලා හිතන්නකො. මොකද්ද ppm කියන්නේ කියන එක මේ ස්කන්ධ අනුපාතය 10 6න් ගුණ කරන එක අමතකයි කියන්නකො. එතකොට ඔයාලට ඕන නම් මේ උදව්වක් කරලා තියෙනවා කිලෝග්‍රෑමෙට මිලිග්‍රෑම් වලින් කිව්වත් හරි කියලා. එතකොට නම් එහෙමත් හදලා බලමු. මම කියන්නේ මේ 7.8 කියන එක ගන්න පුළුවන් තව විදිහක් ඉතින්. මෙහෙම කෙලිම ppm වලින් හොයන්නත් පුළුවන්. මෙහෙම පුළුවන් නම් හොඳයි. හැබැයි මේ ගාන හැටියට එයාලා කියලා තියෙනවා මේ කිලෝග්‍රෑමෙට මිලිග්‍රෑම් වලින් කිව්වත් අවුලක් නැහැ කියලා. ඒ දෙක ඇත්තටම සමානයි. හරි. එතකොට අපි ඕන එහෙමත් හදලා බලමු දැන්. 7.8 මෙන්න. මම කියන්නේ එහෙමත් හදන්න පුළුවන් කියන එක. හරි. එහෙම හදන්නත් පුළුවන් නැත්නම් එහෙම හදන්නත් පුළුවන්. එතකොට දැන් මෙයාලා කියන්නේ ppm කියලා කියන්නේ කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම්ම තමයි කියලා. කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම්ම තමයි. ඒ කියන්නේ ද්‍රාවණයේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් තියෙන ගානම තමයි ppm කියන්නේ කියලා කියන්නේ යාලා. එතකොට මෙහෙම කරමු. දැන් ද්‍රාවණයේ මුළු ස්කන්ධය ගත්තොත් කිලෝග්‍රෑම් වලින් දැන් ඝනත්වය දීලා තියෙනව නේද? ඝන ඩෙසිමීටරයකට කිලෝග්‍රෑම් 1යි කියලා. ඝනත්වය දීලා තියෙනවනේ ඝන ඩෙසිමීටරයට කිලෝග්‍රෑම් 1ක් තියෙනවා කියලා. එතකොට ඝන ඩෙසිමීටරයට කිලෝග්‍රෑම් 1යි නම් අපි කලිමුත් හොයුවා 500කට තියෙනවා කිලෝග්‍රෑම් 0.5. කිලෝග්‍රෑම් 0.5 මුළු ස්කන්ධය. ඒ කියන්නේ මුළු ස්කන්ධේ කිලෝග්‍රෑම් 0.5යි. මේ කිලෝග්‍රෑම් මුළු ස්කන්ධේ 0.5 ඇතුලේ k+ වල ස්කන්ධය ගමු මිලිග්‍රෑම් වලින්. මේකෙන් කියන්නේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් කීයක් තියෙනවද k+ කියලා තමයි අහන්නේ යාලා. ppm නේ අහන්නේ. එයාලා කියනවා කිලෝග්‍රෑමෙට මිලිග්‍රෑම් කියන්නේ ppm තමයි. ඒක කිලෝග්‍රෑමෙට මිලිග්‍රෑම් වලින් කිව්වොත් කිලෝග්‍රෑම් එකක් ඇතුලේ කොච්චර මිලිග්‍රෑම් ගාණක් තියෙනවද k+ කියලා නෝ කියන්නේ. එතකොට කිලෝග්‍රෑමයට කියන්නේ දැන් මුළු ස්කන්ධේ කිලෝග්‍රෑම් 0.5යි. හරිද ස්කන්ධය. එතන මේ තියෙන්නේ k+ වල ස්කන්ධය මුළු ස්කන්ධයෙන් බෙදලා ගන්න කියලා මේ කියන්නේ. k+ වල ස්කන්ධය මිලිග්‍රෑම් වලින් ගන්නද මුළු ස්කන්ධේ කිලෝග්‍රෑම් වලින් ගන්නද එහෙම ගත්තොත් ppm තමයි කියලා තමයි කියන්නේ. එතකොට මම ගත්තේ මුළු ස්කන්ධේ කිලෝග්‍රෑම් වලින් ගත්තා 0.5යි කියලා. ඒකට ඝනත්වය දීලා තියෙනවනේ ගන්න. හරි. ඊට පස්සේ k+ වල ස්කන්ධේ මිලිග්‍රෑම් වලින් ගමු. k+ වල ස්කන්ධේ මිලිග්‍රෑම් වලින් ගන්නකොට k+ වල මවුල ගාන අපිට ආව මතකද 1.10 1.10 මවුල තිබ්බා k+ වල. මම මේක ස්කන්ධයක් කරගන්න ಗುಣ කරන්න මෞලික ස්කන්ධයෙන් k+ වල. k+ කියන්නේ පොටෑසියම්. හරිද? එතකොට 39 ගුණ කරන්න. මේ ඉන්නේ හැබැයි ග්‍රෑම් වලින් නේ. මේ ඉන්නේ ග්‍රෑම් වලින් හැබැයි. ඒ 39 කියන මවුලට ග්‍රෑම් නේ. මෙතන ඉන්නේ ග්‍රෑම් වලින් උත්තරේ. ඒතර අපිට ඕනේ හැබැයි මිලිග්‍රෑම් වලින් ඕනේ. මිලිග්‍රෑම් වලින් ඕනේ. ඒතර ග්‍රෑම් ගානක් මිලිග්‍රෑම් කරන්න 10 3න් ගුණ කරන්න පුළුවන්. එතකොට මේක සුළු කරත් අනිවාර්යයෙන්ම ඔයාලට 7.8යි ppm කියලා එන්න ඕනේ. 7.8යි ppm කියලා එන්න ඕනේ. ඕන්න මේ විදිහට ppm වගේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මූලික තීර වලින් ගිහිල්ලා ppm කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවනම් අපිට ඒකෙන් වැඩේ කරගන්නත් පුළුවන්. ඒතර මේ ගානේ අහන්නේ kbr කියන කැටය දිය කරපුවාම නේ k+ වල සංයුතිය ඝන ඩෙසිමීටර මවුල වලින් කියන්නේ ppm වලින් කියන්නේ කියලා තමයි කියන්නේ. කියන්නේ ඇත්තටම ඔය සංයුතිය ප්‍රකාශ කරන විදි දෙකක්.
රසායන මිශ්‍රණයක සංයුතිය කියන්න පුළුවන්. ගණන ඩෙසිමීටර මවුල වලින් කියන්නේ මෞලිකතාව, සාන්ද්‍රණින් කියන්න පුළුවන්, ppm වලින් කියන්න පුළුවන්, ppb වලින් නේ. ඒකේ ස්කන්ධ අනුපාතයක්, පරිමාණ අනුපාතයක් කොහොම එක එක විදිහට කියන්න පුළුවන්. මෙයාලා අහන්නේ සාන්ද්‍රණය කියන්නේ කියලායි ppm වගේ කියන්නේ කියලා මේ ගානේ අහන්නේ. රයිට් මේ ගණනය කිරීම පාඩමේ තියෙන. ඒක රසායනික ගණනය කිරීම වලින් තමයි තනි ක්‍රම එක චෙක් කරලා තියෙන්නේ. MCQ. හරි. මේ ක්‍රම දෙකෙන්ම හදන්න පුළුවන්. මේ ppm කතාව මම අර ක්‍රම දෙකකින් හැදුවේ හොඳේ. ඒ දෙකෙන් කැමති එකට හදන්න පුළුවන් මේ වෙලාවේ විතරයි. හරි. ඒතර අපිට ඒකේ උත්තරේ ගන්න පුළුවන් 5 කියලානේ. සාන්ද්‍රණය අපිට ආවේ 2.10 ඍණ 4යි. ppm මගේ 7.8යි කියලා ආවා. එතකොට අපිට උත්තරේ 5 කියලා කෙලින්ම ගන්න පුළුවන් සුළුයි.